Yay, day 2. Starting. දැම්මත් තමයි. hiking. සිරාවට දෙක දෙක ඉන්නවනේ බං. ගානට හරි. අපි දෙන්න ඉතර යමු. මේකට විචාර කුඩේ යට දෙන්න තන්නේ වීදියා. නඩ. Yes. අපි යනවා උදේට කන්න. දවල්ට බයින්න බෑනේ රැට බයින්න ඇති. Hi guys, welcome to my YouTube channel. අපි ආවා උදේට කන්න. අපි ආවේ අපේ ડોක්ටර් සර්ගේ හොස්පිටල් එකේ වැඩ කරන ඇටෙන්ඩන්ස්ලා දෙන්නෙක්ගේ ගෙදරකට. සර් තමයි අපිට හැමදේම අරේන්ජ් කරලා දුන්නේ. අපිට තිබුණේ ගිහිල්ලා කන්න විතරයි අතරම. දැන් ඔය අපි ඉන්නේ ඒ ගෙදරට ගිහිල්ලා උදේට කෑම කන ගමන් අපිට තිබුණේ පෝසම් බෝලයි පරිප්පුයි චිකන් කරි පානුයි. අපි හරිම ආසාවෙන් කෑවා. හරිම රසයි ඒ කෑම එක. Hi. Hi. අපි දැන් යන්නේ මුල්කිරිගල යන්න. අපි උදේට කෑවා. Hi බස්. බස් අයියේ. Hi. අයි මට බයින් අනේ මගේ කට්ට එහෙම නෑ. Hi guys. අපි යන්නේ මුල්කිරිගල channel. අයියෝ ඔයාගේ ඇඟේ තත්ත්වය කොහමද දැන් මේ වෙනකොට? හැමෝගෙම ඇත්තටම કોઈ පශ්චාත් භාගයට තමයි වැඩ. මේ වෙනකොට හැමෝම ඉන්න ඇඟේ එක එක තැන් රිදෙනවා කිය අපි මේ මහා වාදක කඳු තරණය කරලා. හයයි තියෙන්නේ. අපි ළඟට ගියා මුල්කිරිගලට. මේක කන්දක් වගේ නගින තියෙන පන්සලක්. ඉතින් අපි ගිය පාර ට්‍රිප් එකේ ගිහිල්ලත් අපි දිඹුලාගල නැග්ගා. ඒ වගේම පන්සලක් තමයි මේ මුල්කිරිගල කියලා කියන්නේත්. හැබැයි දිඹුලාගල තරම් නගින්න තිබුණේ නැහැ. ලොකු දුරක් තිබුණේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. අපි බෑ කිගේ නැග්ගේ. මොකද කලින් දවසේ නටලා දඟලලා කලින් දවසෙත් අර කඳු නැගලා අපේ හැමෝගෙම ඇඟවල් ඔක්කොම රිදි තිබුණේ. ඒත් කමක් නැහැ කියලා අමාරුවෙන් අපි හිතේ වීරියට නැග්ගා. හැමෝම නමද නම ආගල වලින පීපල්ස්. මෙතනදී අපි හැමෝම පහන් පත්තු කරා මල් පූජා කරලා අපිත් එක්ක මේ වෙනකොට ප්‍රභාගේ අයියත් එකතු වෙලා හිටියේ. එයා තමයි අපිව ගයිඩ් කරේ මෙච්චර දුරක් මේ විදිහට එන්න. එතනදී අපි කට්ටියම එකතු වෙලා පහන් 10ක් පත්තු කරා. නෑ පහන් 11ක්. සඳුනියක්කටයි සඳුනියක්ගේ බබාටයි අපි පහන් 2ක් පත්තු කරා. එයාට මේ ගමන එන්න බැරි වුණා. එයා ප්‍රෙග්නන්ට් වෙලා නිසා ඒ ඉන්න අපහසුතාවෙත් එක්ක ආව එක්කන් යන්න බැරි නිසා. ඒත් අපි ආව අමතක කරේ නෑ. අපි යටත් පහන් 2ක් පත්තු කරා. පත්තු කරලා තමයි අපි කට්ටිය දැන් මේ කන්ද නගින්න ගමන් ඉන්නේ. හරි ඔයා යන්නකො. අපි එන්න. ඔයා ගිහලා දැත්ත කියන්නකො. නැගලා මේ කෝබ නැගලා මට උපදෙස් දෙන යාළුවෝ ටික. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මුල්කිරිගල අන්තිම හරියට.
මිස්ලා තාම නගිනවා. මල් සපත්තු ගලවල යන්න මේනේ. ඔයාගේ යාළුවා තෙමෙනවා උඩ. පුතේ එන්න පහලට. මේ ඔයා දන්නවද ඔබිඩින්ද? 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 පුතේ. ඔඩෝ සපත්තුව තෙමෙනවා. අපි තෙමෙනවා. යේ! තාම අපේ කට්ටිය එකතු කරනවා. අපි දැන් ඉන්නේ මුල් කිරිගල මේක පන්සලක් කන්දක්. අපි දිඟුබුලාගෙන නැග්ගා වගේ මුල් කිරිගලත් නැග්ගා. දැන් තියෙන්නේ බහින්න අපිට. බහැලා අපි ඊළඟට ප්ලෑන් කරලා තියෙනවා බීච් යන්න. සුටක් තිබ්බ ප්ලෑන්ස් උත් වෙනස් වුණා හිට වුණා. ෂේප්. අපි බීච් ගිහිල්ලා හම්බෙමු. අනේ දුකයිද අනේ සර් අනෝ පන්සලකට අපි චේන්ජ් කරගත්තා. යනවා බීච්. අපි බීච් ගර්ල්ස් ලා. මම මේක දන්නවා. අපි අලුත් වාහනයකට චේන්ජ් වුණා. අලුත් වාහනයකට චේන්ජ් වුණා කියන්නේ අපිට පොඩි වාහන ඔයාගේ වාහනේ ගණන්නේ අනේ. නෑ යා කියනවා මං හිතුනේලු ඔයාලා මට හොම කරයි කියලා. අපි අලුත් වාහනයකට චේන්ජ් වුණා. ඒ කියන්නේ අපි බීච් යන්නේ අපේ යාළුවා කියන ප්‍රබාලගේ. එයා දැන් කොහෙද ඉන්නේ? ෆැමිලි වෙහිකල් එක. දැන් අපි යනවා බීච් එකට. බීච් එකට ගිහිල්ලා අපි හම්බෙමු. අපි ආවා මුහුදට. බීච් එකට. මුහුදට ආවම ඇත්තටම තියෙන්නේ පිස්සු හැදෙන ෆීලිං එකක්. ඒක කවදා කොතන කොහොම ගියත් වෙනසක් වෙන්නේ නැහැ. මේ කට්ටිය එක ගියා කියලාත් එහෙම ලොකු වෙනසක් නැහැ. අපි කොහොමත් කරන්නේ පිස්සු නටන එකනේ. මුලින්ම අපි ගිය ගමන් කරේ අපේ ෆොටෝ සෙෂන් එක. හැමෝම තමන්ගේ ෆොටෝස් වීඩියෝස් අරගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ අපි කට්ටිය ප්ලාන් කරලා තිබුණා අපි කලින් අරගෙන ගිය කෑම වලින් පොඩි පික්නික් එකක් වගේ එකක් අරේන්ජ් කරගමු කියලා. මොකද මේ අපි දවල්ට කන්න ප්‍රබාලාගේ ගෙදරට යන්න හිටියේ. හැබැයි ෆොටෝස් වීඩියෝස් ගන්න ඒවා මේවා කරන්න ගිහිල්ලා අපිට ඇත්තටම ටයිම් එකක් නැති වුණා. මේ
ලන්ච් එකට ප්‍රබාලා ගෙදරට යන්න. මං හිතනවා ඔය වෙනකොටත් ඇති හවස 4ට විතර. අපි ඒ වෙලාවේ තමයි පික්නික් එක arrange කරන්නත් පටන් ගත්තේ. එතකොට ඇත්තටම වෙලාවක් ටිකක් මදි වුණා අපේ දේවල් එක්ක. ඉතින් ඒ නිසා අපි තිබ්බ රෙද්දක් කෙලලා අපේ පික්නික් එක කියන්නේ පොඩි ස්වීට්ස් එතකොට ස්නැක්ස් වගේ අරන් ගිහින් තිබුණා. අපි ඒ ටික කාපු එක තමයි ඉතින් කරේ. ඇත්තටම ඔයාලා මෙතනදී අපි කන දිහා බලන්න එපා. මොකද ඇත්තටම හරීම කැතයි කන විදිය. අපි කට්ටියත් වීඩියෝ එක බලලා පස්සේ කල්පනා කරා මොනවද මේ කොහොමද මේ කන්නේ කියලා. ඒ තරම් කැතයි බඩි කින නිසාත් වෙන්නේ. නැති කොහොමද අපිට කන්න ගියාම කිසි සිහියක් පතක් නැහැ. මේ මන් දක්කව එක්ක අතර ඇති කලේ උඹ තමයි ප්‍රවීණි. ඉරිසියාව ඔය. කාගෙද කවල්ල එක? උඹ වග කියන්න ඕනේ. ඔය මොකද නටන්නේ? මොකද මේ? මං කලින් කිව්වා වගේ තමයි අපි ප්‍රබාලගේ අම්මගෙන් සමාව ගත්ත විදිහ. අපි ලන්ච් එකට එනවා කියලා ඩිනර් එකට තමයි ඇත්තටම ගියේ. ගෙදරට යනකොට 7:00 විතර ඇති. ඉතින් ඒගොල්ලෝ දවල් ඉඳලා උයාගෙන බලන් ඉඳලා. ඉතින් ඒක තමයි ඇත්තටම උනේ. ඔයාලා ඔය දකින්නේ ප්‍රබාලගේ අම්මා අපිට හදලා තිබුණු මගුල් මේසයක් වගේ කෑම මේසේ මාරම ලොකුවට කෑම ගොඩාක් වෙලා තිබුණා. ඒ වගේම මීකිරි හට් 5කුත් ඉවර කරලා තමයි අපේ ළමයිට ගෙදරින් එළියට බැස්සේ. ඔයාලා හිතාගන්න ඉතින් කාපු කෑම ගැන. ඉතින් මෙතනින් මේ vlog එක ඉවරයි. ඉතින් මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒ මුකුත් නොකිය vlog එක මෙතනින් ඉවර කරන්නම්. Thank you so much ඔයාලට මගේ vlog එක බලුවට. දිනයක හමු වෙන දිනයක වෙන් වෙන හිනික ජීවිතේ තවරා